Hello boys and girls, අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා අපි. මම ගයියා. අසුප්පා. මතකද channel එක subscribe කරන්න. අනිවාර්යයෙන්ම. ඔව්. අද අපේ වීඩියෝ එක කරන්නේ guest the YouTuber part 2 කිව්වොත් හරි දෙවෙනි එක. අදත් ශ්‍රී ලංකන් YouTubersලා අපි guest කරනවා. ප්‍රශ්න 3යි YouTubersලා කියන්නේ ප්‍රශ්න 3ක් අහන එකනේ හිතාගත්ත ගමන් ඒ YouTuber කවුද කියලා ප්‍රශ්න 3ෙන් ඇතුළත කියන්න. ඔව් ඔයගොල්ලොත් පුගේ කියන්නේ. ඔයගොල්ලෝ බලන් ඉඳලා කියන්න ප්‍රශ්න ටික අහලා කියන්න. අනේ පාර. ඔව්. දෙනවා. ගවන්නද? ඒව තමයි. හරි. හරි. එහෙනම් යා වීඩියෝ. හරි. හරි. මං හිතන් ඉන්නේ. හරි. දැන් මම ප්‍රශ්න 3 අහනවා එහෙනම්. මොකක්ද කැටගරි එක යාගේ? කැටගරිස් නම් ගොඩක් තියෙනවා බං උකට. මට සිරියන කැටගරි කියලා තියෙන උඩ හිටපන් ඈ. උඩ මට උඩට පාල්දි. මේ කවුද මල්ලි? බලද? මල්ටි ටැලන්ටඩ් පැල්ල. අන්න මල්ටි කියන්නේ ඉතින් ආය. මල්ටි ඌ ලැක්කා. මචං ඉස්සර නම් බුදු කීමක් ගහපු එකේ. හරිද? දැන් ඉන්නවා කියන උඩ ඉන්නේ දැන් ඈ. දැන් ඔය කිව්ව නම කිව්වොත් ලොවෙත් දන්නවා ඌ. නම කියන්නේ මේක කියද්දි තේරෙනවා මොකද්ද කියලා. හරිද? ඒ තරම්ම ටැලන්ට්. කියන්නේ කැටගරි එකක් කියලා නැද්ද? එකක් කියන්න බෑ ඒකට. සින්දු කරලා නැති වෙනම කතාවක්. ගේමින්, කොමඩි හැම එකක්ම තියෙනවා. ආය සපෝටින් සීන් එක තවත් වැඩි. අනිත් මිනිස්සුන්ට. ආය සුපිරිය. ගේමින් නම් ගේමින්, මීම් නම් මීම්, ජෝගින් නම් ජෝගින් ඔක්කොම තියෙනවා. මට උඩු. ඔක්කොම ආය වීදම් අදිනුත් ආය හොඳට වීදම් කරන පොරා. ඔව්. ගේමින් ගේම් වල එහෙම channel දැන් වැඩියම මොනවද කරන්නේ? දෙවෙනි ප්‍රශ්නේ. දැන් වැඩියම මොනවද කරන්නේ? දැන් කරන්නේ ගේමින්. ගේමින්. ඔව්. මට මේ සබ්ලා ගන්න නම් පොඩි නෑ. මම හැඩරුව කියමු. තුන්වෙනි ප්‍රශ්න. හැඩරුව නේ. අපි වගේ يعني සාමාන්‍ය ඇඟපත තියෙන පොඩ්ඩක්. හරිද? කොණ්ඩේ ටික කොණ්ඩේ කියන්නේ අපි පාට. පාට. ඔව්. කොණ්ඩේ දිගයිද? කොණ්ඩේ කොටයි. අපල තියෙන. අපල තියෙන. හරි මම ප්‍රශ්න ටික ඉවරයි නේ. I think ටැලන්ටඩ් නම් තමයි ටැලන්ටඩ් ඔක්කොම කරා. මේවා දැන් මට අහන්න බෑනේ. හරි හරි. මට ගාය වුණා විස්තර කරන්න ඕන. කියන් බලන්න නේ ඒක ප්‍රශ්නයක් වෙයි දැල්ල. ඒක මම ප්‍රශ්නේ තුන අහලා ඉවරයි. මගේ දැන් මට කියන්න තියෙන්නේ නේ. ඔව්. දැන් හැබැයි ඉතින් ඔය සීන් එකේ ඉන්නව නම් බං ඉන්නේ 1 2 වගේ. ඒ කියන්නේ මෙහෙම තනියෙන් තමයි ඉන්නේ. උට කියන්නේ ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඔව් සෙට් එකක් ඉන්නවා උට. සෙට් එකත් ආයේ සුපිරිටම ඉන්නවා. ඔව් අවුලම්ම නැහැ. නම කිව්වා මුනුත් දන්නවා දැන් කියන්න දෙයක් නැහැ. බලන් ඉන්න සෙට් එකක් දන්නවා. ජොන්ටිද? නැහැ. එහෙනම් මනියා. ඔය ඉන්නේ මනියා තමයි ඉතින් ගන්න. මනියා එල ගොල්ලෙක්. මනියා. හරි. හරි. හරිද? හරි. මොන කැටගරියද? මීම් රිවිව් වගේ. මීම් රිවිව්. ඔව්. එහෙමයි. මීම් රිවිව් එකක් නෙවෙයි. පොර සින්දුත් කරලා තියෙනවා. පොරත් එන අරඹවගේ කීවාගේ සීන් එකේ ඉන්න ඩයලොග් තමයි. සුපිරි සින්දු ටිකක් ගහලා තියෙනවා. සින්දුත් ගහනවද ඒක? ඔව්. පට්ටම සින්දු. රැපර් කෙනෙක්. රැප් රැපුත් තියෙනවා, සින්දුත් තියෙනවා, මීම් රිවිව්ත් කරනවා. මීම් රිවිව් තමයි ගොඩක්. ඒකෙන් තමයි සීන් එකට ආවේ ගොඩක්. මීම් රිවිව් තමයි දැන් කරන්නේ. මේ ඊට අමතරව සින්දු එහෙම කරලා තියෙනවා. පුත් සුපිරි ඩයලොග් කොල්ලොත් එක්ක ඉන්න අතල්ලේ. අඩර පොඩ්ඩක් කියන්න බලන්න. හැඩරුව කිව්වොත් සුදුයි ටික. සුදුයි කොට නෑ මං හිතන්නේ. කොට සාමාන්‍ය ගාන වගේ ඇති. හැබැයි ටිකක් කොටයිත් වගේ මම ටිකක් කොටයි. ඒක හැඩරුව එච්චර තමයි. සුදුයි කොටයි පොඩ්ඩක් ටැටූ එහෙමත් ගහලා ඉන්නේ මං හිතන්නේ. ඔන්නේ බෙල්ලේ හරි කොහෙට ටැටූ එකක් එහෙමත් තියෙනවා. සබ්ලා ගියකෝ ඉන්නවා. සබ්ලා බලලා ගියහම මම කියන සිංහල කියන්න ආයේ මොකද නැද්ද කියලා සබ්ලා යෝගේ කියනවා ආයේ. සබ්ලා ඉන්නවා 1.7ක්. මට උඩු. 1.7යි K. ඔව්. 1.7යි K. ඔව්. ඒකේ මේ පොරේ channel තියෙනවා මචං 3ක්. මම හිතන්නේ එන්න ගොඩක් තියෙනවා. මේ අර මේවා කරන රෝස්ටින් සීන් එකේ කියන්නේ ඔය මීම් රිවිව් කරනවා. ඒකේ channel එකේ තියෙනවා. දැන් අන්තිම ප්‍රශ්නේ දැන් කරන්නේ මොකද්ද? දැන් මීම් රිවිව්. පොරගේ මේන් සීන් එක මචං මම හිතන්නේ මීම් රිවිව් තමයි. ඊට අමතරව ඉඳලා හිටලා සින්දු හිමත් කරනවා. මේ ඔය බ්ලොග් කරනවා, ඒවත් කරනවා. කොහොම කරනවා. channel තියෙනවා 3ක්. විතර ගේමිනුත් කරනවාද කොහොල්ද බං? ඔව් ගේමිනුත් කරනවා. ඔව් ඉතින්
මල්ටි ටැලන්ටඩ් පොරක් තමයි හැම රෙද්දම කරනවා එල කොල්ලෙක්. මේ අර මේකේ මේ රෝස්ටින් කරන channel එකේ ලක්ෂ 4යි ගාණක් ඉන්නවා. 4ක් ඉන්නවා. ඔර සින්දුවක් එහෙම ගිහිල්ලා තියෙනවා මිලියන 7යි ගාණක්. අපි හැමෝම දන්න සින්දුවක් හොඳ රැප් එකක්. ආතල් රැප් එකක්. ගැස්ට නෙමෙයි නවුකින් සින්දු කියලා නෑනේ. නෑ. ගැස්ටත් නෙමෙයිනේ. නෑ. සින්දු කළා නෑනේ උනේ. නෑ. මේ ලක්ෂ 4යි ගාණක් ඉන්නවා ලොකු channel එකේ. 4ක් ඉන්නවා. ඔව්. අඩරුව ඇවිල්ලා මොකද්ද කිව්වේ? සුදුයි කොණ්ඩේ තියෙනවා කොණ්ඩේ පාට කරලා ඉන්නේ. ඒක තමයි පොඩ්ඩක් අවගේ. හරි. ඕන්ට වැඩිය කිව්වා නේද? හවුද? විදුද? කොණ්ඩේ පාට කරලා කියන්නේ ඉතින් හරි තමයි. ස්තවිදු. ඔව් උන්න කිව්වේ. හරිනේ. හරි. යම්මත් තමයි ඈ. මන්නේ ඉන්නේ. උඹ හිතාගෙන ඉන්නේ. ඩේට බම් පොඩ්ඩක් ඈ. දැන් මෙයා ඉන්නේ. හිතාගන්නේ කොහොමද උඹ දන්නවද දන්නේ බං ආරි හිතාගත්තා. ලයිව් එක. ඒක කිව්වද නොවෙත් දන්නවද? ඔව්. පළවෙනි ප්‍රශ්නේ කැටගරි එක. කැටගරි එක ඇවිල්ලා එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑමින් TV ප්‍රෝග්‍රෑමින්. ඒ කියන්නේ එන්ටර්ටේන්මන්ට් කියන්නේ මොනවාරි මේ විනෝද ජෝක් ඔව් එහෙම සීන්නේ තමයි. ආතල් දෙනවද? ආතල් තමයි. ආතල්. දැන් ඉන්නේ ආතල් ලේසි ඉන්නේ TV ප්‍රෝග්‍රෑමින් වල. නෝද ලේසිම කරා. ඒ කියන්නේ YouTube channel එකක් තියෙනවද? තියෙනවා. YouTube channel එකකුත් තියෙනවා. හරි එතකොට මේ හැඩරුව දැන් ඉන්න විදිය කියන්නම් ඈ. කියන්නේ ඉන්න ෂේඩ්ස් දාලා ඉන්නේ. කොණ්ඩේ කපලා හරි ගාන ටික සාමාන්‍යයෙන් ඉන්නේ කොණ්ඩේ පොඩ්ඩක් උස්සලා. TV ප්‍රෝග්‍රෑම් වල ඉන්නේ ෂේඩ්ස් දාලා කියන්නේ ගොඩක් උස නෑ. සාමාන්‍ය මගේ උස. හරිද? මගේ උස මේ තල්ලුයි. හරිද? තල්ලුයි කියන්නේ කොහොමද කියන්නේ ඒ ගාන තමයි. එහෙම. හරි. මම දෙකක් අහුවනේ. අන්තිම ප්‍රශ්නේ. මොකද්ද මේ එතකොට TV ප්‍රෝග්‍රෑම් කරනවා? ඔව් කරන්නේ තනියම නෙමේ. දෙන්නෙක් කරන්නේ. එක ප්‍රෝග්‍රෑම් එකක තියෙන්නේ. එක ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ. මුළු ලංකාවම දන්නවා. ඒ කියන්නේ පොරේ මේව එක මොකද්ද ටැලන්ට් එක කියන්නේ මොනවද මේ වෙන ප්‍රෝග්‍රෑම් කරනවත් එක්ක වෙන මොනවා හරි කරනවද? නෑ කියන්නේ එහෙම කරන ඇත්ති ඔව්. YouTube channel එකේ මොනවද තියෙන්නේ? YouTube channel එකේ මොනවද? YouTube channel එකේ තියෙන්නේ උගු වැඩේට ඇති. දැන් මම දැකලා තියෙන එකයි. හරිද? මම දැකලා තියෙන එකක විතරයි කියන්නේ. එක TV ප්‍රෝග්‍රෑම් එක විතර දැකලා තියෙන්නේ. එකයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. තාම කරනවා? ඔව්. කරනවා මේ පට්ට ෆේමස්. හරිද? දෙන්නෙක් කරන්නේ එක. හරිද? දෙන්නෙක් විතර කරන්නේ. හරිද? මේ ඩයල් දෙක ඇවිල්ලා කියන්නේ දෙකක් ඩයල් දෙක දෙන්න. ප්‍රෝග්‍රෑම් එකේ දෙන්න. හරිද? ඔබ කියන්නේ එක ගැන නේද? ඔව් ඒක ගැන ඩයල් දෙක කියන එකටම ඉන්නේ ඒකේ. මූ ඇවිල්ලා මේ මොකක්ද කියන්නේ? මෙහෙවනේ කාට? ඔව් තාම මෙහෙවන්නේ. ප්‍රෝග්‍රෑම් එක. මාදව නෑ. පේසර්. ඔව්. හරි එනවා. මාදව නැත්තම් පේසර්. එද නැත්තම් මාදව. ඒකයි. දෙටම කිව්වේ. ඒකයි. පේසර්ද කනවතෝ ඈ. ආතල් ලයිල්ලයක්. ඔව් ඈ ආතල් නම් ආතල්. හරි. මම හිතා ගන්නවා නේ. හරි. මට කන්ටෙන්ට් එක කොහොමද? කියන්නේ මේවා කැටගරි කන්ටෙන්ට් ලු. ටෙක් රිවිව්. කන්ටෙන්ට් එක සුපිරිය. ටෙක් රිවිව්. ටෙක්රිව් කරන්නේ නේ. ඒ කියන්නේ ඔය ගැජට් අර මේවා. ඔව් තනි කර ඒවා විතරයි බා. දැන් නම් බ්ලොග් එකමත් කරනවා. ඉස්සර ඉඳන්ම ටෙක් රිවිව්ම තමයි. රංගපාලේ මුකුත් නෑ. නෑ ඒවා මුකුත් නෑ. සින්දුත් නෑ මුකුත් නෑ නේ. රංගපානවත් දන්නේ නෑ. ඇඩර පොඩ්ඩක් කියන්න. පොඩ්ඩක්. දැන් නම් ටිකක් මහතයි. ඉස්සර නම් කෙට්ටුයි, ටිකක් තලෙලුයි. සාමාන්‍ය උසයි. අපි වගේ උසයි. ඇද්ද? ඇති. දැන් ටිකක් මහතයි මම හිතන්නේ. කොණ්ඩේ තියෙනවද? කොණ්ඩේ. කොණ්ඩේ තියෙනවලු බං තට්ටේ. සාමාන්‍ය කොණ්ඩෙත් තියෙනවා. පිළිවෙලට මිනිස්සෙක් වගේ ඉන්නවා කපලා කරලා.
සෙක්කෝ ඉන්න සාමාන්‍ය උට චැනල කීයක් තියෙනවද නැත්නම් එකම channel එකේ තියෙනවද නෑ channel තියෙනවා මං හිතන්නේ channel ගොඩක් තියෙනවා මං හිතන්නේ මං දන්නේ දැනට 1 2 3ක් වගේ මං දන්නේ තනියම දින්නේ තනියම ගේමක් ගහපුවා එළ සුපිරි කොල්ලෙක් මේ දන්නවා හැමෝම දන්නවා ආය නම කියපු ගමන් නම කිව්වම දන්නවා ටෙක්නං ටීක් ඒක බලන්න බැයිද නෑ ටීක් ලේකට ඒව නෙමෙයි ටෙක්නං ඩයල් එක තමයි ඒව සීල් එකේ ඉන්න එච්චර ඔව් ඒ කියන්නේ අපේ පොඩි කාලේ ඉඳන් පොඩි කාලෙත් නෙවෙයි ජමන්නේ කාලේ ඉඳන් අපි දන්න ටෙක් කරන එකම නේද ලංකාවේ ඩයල් එක තමයි අපර හරි දැන් මම ඕන්ට වැඩිය කිව්වා නේද ඔය ප්‍රශ්න 2යි 3යි ඔක්කොම ඇහුවා ඇහුවා නේද ඔක්කොම ටික ඔක්කොම ඇහුවා ඒක කටවහන් ඉන්නේ උත්තර ඉතින් ඔව් මම මොඩෙක් වගේ කියනවා උත්තරේ දෙකද කියන් උත්තරේ ආයෙ මොකද කියන්නේ කොහොමද මං ගෙජට් එකේ ඉන්නේ දැන් කෝස් එකමත් කරනවා මං හිතන්නේ ඔය දැන් YouTube මේවා ගැන එහෙම ක්‍රියේටිව් එකේද නෑ කෝස් එකත් ඒ කියන්නේ අර YouTube වලින් සක්සස් වෙන විදිහේ අර මේවා සෝෂල් මීඩියා ඒවා ගැන කෝස් එකක් කරනවා ඒ සම්බන්ධව උගන්වන වෙනම channel එකකුත් වෙනම එකක් තියෙනවා ඔව් දැන් මේ ළඟදී කියන්නේ මේ ළඟදී යම් කරන්න උනාද ප්‍රශ්න අහලා ඉඹ ඉවරයි ඉවරයි දැන් කනේ පාරක් දෙන ආයන්නව ප්‍රශ්න ඉවරයි උත්තරේ දෙන්න දෙන්න බ්‍රදර්ද චනුස් බ්‍රදර්ද අද්දෝ තිරා ඩයල් බ්‍රදර් චනුස් බ්‍රදර් අම්මට ටෙක් එපා වෙන කවුද ඒක තමයි වෙන්නේ දැන් රුන්ද තරුව තමයි ආයේ ඔව් ඒක තමයි මතක් වුණ එක ඒක තමයි චනුස් බ්‍රෝ මම තමයි අරයා ටෙක් රිවිව් කරන්නේ නැහැ නේ කවුද ක්‍රියේටිව් ආර්ට් ඒ කරන්නේ මම ඒක මේවනේ කියලා ගැජට් රිවිව් තියනවද දන්නේ නැහැ මම ගැජට් එයා කියන්නේ අර මේවනේ කරන්න පුළුවන් ෆොටෝෂොප් අරවා මේවා එහෙම නේද කියලා දෙන්නේ. ඒක ගැජට් කියන්න බෑනේ බෑ ටෙක් නෙවෙයි ගැජට් උත් නෙවෙයි කරන්න මොනවද ඒවා හරි ගමන්න. දැන් අන්තිම එක නේ. හරි. හරිලු. Oh my dogs. දැන් මගෙන් ප්‍රශ්න අහනවා මම අහන්න ඕනේ. හරි දැන් පොර ඉස්සලා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියා? එළ කොල්ලෙක්. කොල්ලෙක්. කැටගරි එක උනම් ගේමින් සීන් එකම හිටියේ ඉස්සරින්ද එහෙමද ඔව් ඒ කියන්නේ මේ අර මණියලා වගේ ඉස්සෙල්ලත් එක රිවිව් හරි මොනවා හරි ඔව් කරා පොඩ්ඩක් කරා මම දන්න විදියට කරන්න ඇති හරිද ඒ කරන්න මම කියන්නේ ඌව දන්නේ ගේමින් වලින් හරිද ඌව දන්නේ ගේමින් වලින් කියන්නේ ඉස්සර දැන් නම් පට්ට ෆේමස් ඔව් දැන් මොකක් කර වැරද්දක් තිබ්බත් ඒක ඌ කියනවා හරිද මොකක් හරි කියනවා හරිද ඒ වැරද්දම හරි ගස්සනන්න මොන ලොවෙත් මොන හරි ඒක කියන්නේ ප්‍රිදෙන්නම කියනවා කියන එක ආය වැඩේ හරියන්නම කියනවා ඇත්ත කියන පොරා ගේමින් සුපිරි ඩයල් යා කාය කියද්දි මේකත් මේ වෙලාවේ ඔව් පට්ට ඩයල් යා එල කොල්ලෙත් ආය මිනිසුන්ට උදව් කරනවා හරිද කියන්නේ කියන්න තියෙන දේ කියන පොර ගේමින් වලින් සුපිරියයි මානියා කිව්වනේ ඉස්සෙල්ලා ඒක නේද දෙන්නේ දැන් ඒ වගේ ඩයල් වලට ඉන්නේ අතර ගේමින් කරන කෙලින් කතා කරන සීන් එකේ ඉන්නේ බා මානියා දැන් කෙලින් මෙහෙම සුපිරිය උඩම ඉන්නේ කිව්වොත් නම කිව්වොත් ලොවෙත් දන්නවා බෑ තනියෙන් නෙමෙයි ඉන්නේ ඒ කියන්නේ ගේම්ස් වලින් තනියෙන් කියන්නේ ඉන්නවා තනියෙන් යන්නේ අනිත් ක්ලවුඩ් එකේ ඉන්නවා උත් එක්ක මගේ ප්‍රශ්න ඉවරයි නේ ආය අහන්න බෑ අහපන් ක්ලවුඩ් එකේ ඉන්නවා මචං ඩයල් සුපිරි ලයින් කොල්ලද ලයින් කොල්ල නෙමෙයි ලයින් කොල්ල නෙමෙයි එහෙනම් අරුත් ඒ වගේම තමයි ස්ට්‍රීම් තමයි ගොඩක්ම ඔය ස්ට්‍රීම් තමයි පෙඩයිල් තමයි ආය ආශානෝ ඩයල් අචාරු තමයි ආශානෝ එල කොල්ල අචානෝ එල හරි දැන් මගේ හරි මං හරිද හරි ප්‍රශ්න අහන්න මන් දෙන්නේ බාපන් මගේ දැන් මොකද්ද මේක මොකද්ද කරන
කදිර කිය කොමඩි ආතල් ඈ? අනිකර ආතල් සීන් එක. මේ අපේ වයසේ නැත්තම් ඇයි වයස නම් මන් දන්නේ බා. නාගීද නෑ තරුණ එක්කනේ දෙන්නේ තරුණ. මන් දන්නවා තරුණ කපල් එක. තවත් ලේසි කරා. ළඟදී මේවසුනේ ළඟදී ඔව් ළඟදී වගේ තමයි සීන් එක දාවේ. කරලියට ආවේ ළඟදී. දැන් ප්‍රශ්නයක් එහෙමනේ ඇඩ්රෝබොට් කිය ඇඩරුව කොල්ලා උටිකක් මහතයි රැවල තියනවා ඩක් කොටයි කොන්ඩෙරියක් උස්සලා හොම ඉන්නේ සුද්දික නෑ නික කොන්ඩ සාමාන්‍ය කරන්නගේ කපලා කොන්ඩිවට උස්සලා විසින ඉන්නේ කෙල්ලටිකක් මහතයි මේකක් එම දාගෙන ඉන්න කොයිවෙලෙත් මචං මම කියන එක තමයි මං හිතන එක වෙන්න ඕනේ දැන් කොන්ඩේ ස්ට්‍රේට් කරලා දුකද පාට කරලා ඒ වගේ සීන් එක තමයි තියෙන්නේ කෙල්ලෝ ඉතින් එහෙමනේ පාට කරලා කියන්නේ ලොකු පාටන්නේ නිකම් කියන්නේ මොනවද කරන්නේ ප්‍රශ්න ඉවරයි නේ ප්‍රශ්න ඉවරයි මොනවද කරන්නේ හරියට උන්දෙන් කොමඩි තමයි කරන්නේ ඉඳන තාතල ඩයල් එක ළඟදී තමයි සීන් එකට පොඩ්ඩක් මේ දවස්වල famous කියන්නේ කියන්න බෑ කවිද එන් හංගද කවියන් නංගලේ කවියන් හංග එක කියද්දිම දන්නවා අර මෝඩේ පිස්සු කෙනින් මෝඩේ පිස්සුට පිස්සු ඌ ගැන කියද්දිම තේරෙනවා මං හිතේ එහෙම ලොකෝට කිව්වේ නෑ ඒද ඒද කිව්වා ගොන් හරක් දෙන්න ඔව් ඔයම කියන්න එපා පව් නිකන් කිව්වේ එම්මත් ආ වීඩියෝ සුපිරි අපි බලනවා එල ආදරේ ගැම්මත් තමයි අපිත් බලනවා ඔයාලා අපේව බලලා subscribe කරලා like එකක් දාලා share පාරක් දාන්න අනිවාර්යෙන්ම අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු බයි බයි ජය වේවා ජය